ඔයාට කවුරු hina වුණොත් ඔයත් hina වෙලා නිකන් බැන්නොත් පුරාගෙන ඔයා යන්න එපා. ඉවසගෙන ඉන්න. බණින එකාගේ කැත බලන්න. මම එහෙම කැත වෙන්න කැමති නැති හින්දා මම බණින්නේ නැහැ. කෙනෙක් තව කෙනෙකුට බණින්න මොකද? එයාට ප්‍රශ්නයක් තියෙනවා. තව කෙනෙකුට එහෙම ඊර්ෂ්‍යා කරන්න මොකද? එයාට වඩා හොඳ හින්දා. අන්න එහෙම හිතලා තමන් කරන වැඩේ තව හොඳට ක්වොලිටි එකට. එතකොට තමන්ගේ වටිනාකම වැඩි වෙනවා.